හායි යාළුවනේ සුබ දවසක් වේවා. අද මම ඔයාලට කියලා දෙන්න හදන්නේ Photoshop වලින් ලස්සන සුපිරිම ඇනිමල් ආර්ට් එකක් හදාගන්න විදිය. ඔයාලගේ ගෙදර ඉන්න පූසෙකුගේ බල්ලෙකුගේ වගේම කුරුල්ලෙකුගේ ෆොටෝ එකට වුණත් මේ වගේ ආර්ට් එකක් ඔයාලටම හිතලා ක්‍රියේට් කරගන්න පුළුවන්. ඉතින් මේ වගේ ආර්ට් එකක් ඇනිමල් කෙනෙක් වෙනුවෙන් විතරක් නෙවෙයි ඕනම නිර්මාණයකට හොඳ පෙනුමක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. එහෙනම් යාළුවනේ අපි බලමු Photoshop වලින් මේ ආර්ට් එක හදාගන්නේ කොහොමද කියලා. ඉතින් යාළුවනේ අපි මුලින්ම Photoshop ඕපන් කරගන්නවා. මෙතනින් ඕපන් එකට ගිහින් ආර්ට් එක හදාගන්න අවශ්‍ය පින්තූරය සිලෙක්ට් කරලා ඕපන් බටන් එක ක්ලික් කරනවා. ඉතින් මේ විදිහට ඕපන් වෙනවා. අපි මුලින්ම ටූල් බොක්ස් එකේ මැග්නටික් ලසෝ ටූල් එක සිලෙක්ට් කරගන්නවා. අපි ඉස්සෙල්ලා මේ පින්තූරේ ඉන්න ඇතාව කට් කරගන්න ඕනේ. මම මේ විදිහට මේ ඇතාව ලසෝ ටූල් එකෙන් මාක් කරගන්නවා. ඊට පස්සේ කන්ට්‍රෝල් එකයි J එකයි ප්‍රෙස් කරලා මේ විදිහට ඇතාව විතරක් වෙනමම ලේයර් එකකට ඇඩ් කරගන්නවා. ඊළඟට අපි මේ විදිහට මේන් ලේයර් එක සිලෙක්ට් කරලා ලේයර් එකේ බොක්ස් එක යටින් පොඩියට තියෙන ඇඩ්ජස්ට්මන්ට් ලේයර් අයිකන් එක ක්ලික් කරලා කර්ව්ස් එකට යනවා. ඊට පස්සේ මේ බොක්ස් එකේ මැද තියෙන ප්‍රීසෙට් එකට ගිහින් ඩාර්ක් එක සිලෙක්ට් කරලා මේ විදිහට බොක්ස් එකේ මැදින් තියෙන ලයින් එක අවශ්‍ය විදිහට ඩාර්ක් කරගන්නවා. ඊළඟට ඇඩ්ජස්ට්මන්ට් ලේයර් අයිකන් එක ක්ලික් කරලා hue and saturation එක ක්ලික් කරලා කලර් එක මේ විදිහට හදා ගන්නවා. ඊට පස්සේ මේ ඇතාගේ කට් කරගත්ත ලේයර් එක සිලෙක්ට් කරගන්නවා. ඉතින් යාළුවනේ මේ ඇතාගේ දල දෙකට තමයි මේ ඉෆෙක්ට් එක ඇඩ් කරගන්න ඕනේ. අපි මැග්නටික් ලසෝ ටූල් එකෙන් මේ විදිහට ඇතාගේ දල දෙක මාක් කරගනිමු. ඉතින් මේ එකක් මාක් කරගෙන අනිත් එක මාක් කරගන්න shift එක ප්‍රෙස් කරලා මාක් කරගන්න පුළුවන්. මාක් කරගත්තට පස්සේ කන්ට්‍රෝල් එකයි J එකයි ප්‍රෙස් කරන්න. එතකොට මේ විදිහට ඇතාගේ දල දෙක විතරක් වෙනමම ක්‍රියේට් වෙනවා. ඊළඟට මේ ලේයර් එක සිලෙක්ට් කරලා රයිට් ක්ලික් කරලා convert to smart object ක්ලික් කරන්න. ඊට පස්සේ ලේයර් එක සිලෙක්ට් කරලා කන්ට්‍රෝල් එකයි J එකයි ප්‍රෙස් කරලා තවත් ලේයර් එකක් ඇඩ් කරගන්නවා. ඊළඟට මේ ලේයර් එක සිලෙක්ට් කරලා උඩ බා එකේ තියෙන ෆිල්ටර් එකට ගිහින් බ්ලර් එකේ තියෙන ගවුසියන් බ්ලර් එක ක්ලික් කරනවා. ඊට පස්සේ මේ බොක්ස් එකේ යටින් තියෙන රේඩියස් එක මේ විදිහට අගේ 5ක් කියලා ටයිප් කරගෙන ඕකේ කරනවා. ඊළඟට අපි ආයෙත් මේ ලේයර් එක සිලෙක්ට් කරලා කන්ට්‍රෝල් එකයි J එකයි ප්‍රෙස් කරලා ලේයර් එකක් ඇඩ් කරගන්නවා. ලේයර් එකේ යටින් තියෙන ගවුසියන් බ්ලර් එක ඩබල් ක්ලික් කරගන්නවා. ඊට පස්සේ රේඩියස් එක මේ විදිහට 50 කියලා ටයිප් කරගන්නවා. ආයෙත් කලින් විදිහටම මේ ලේයර් එක සිලෙක්ට් කරලා කන්ට්‍රෝල් එකයි J එකයි ප්‍රෙස් කරලා ලේයර් එකක් ඇඩ් කරගන්නවා. ඒකෙත් ගවුසියන් බ්ලර් එකට ගිහින් රේඩියස් එක 80යි කියලා ටයිප් කරගන්නවා. ආයෙත් කලින් විදිහටම මේ ලේයර් එක සිලෙක්ට් කරලා කන්ට්‍රෝල් එකයි J එකයි ප්‍රෙස් කරලා ලේයර් එකක් ඇඩ් කරගන්නවා.
ඒකෙත් ගවුසියන් බ්ලර් එකට ගිහින් රේඩියස් එක 100ක් කියලා ටයිප් කරගන්නවා. ඊළඟට තවත් සැරයක් මේ විදිහට ලේයර් එක සිලෙක්ට් කරලා කන්ට්‍රෝල් එකයි J එකයි ප්‍රෙස් කරලා ලේයර් එකක් ඇඩ් කරගන්නවා. ඒකෙත් ගවුසියන් බ්ලර් එකට ගිහින් රේඩියස් එක 1000යි කියලා ටයිප් කරගන්නවා. ඊට පස්සේ මේ හදාගත්ත ඇතාගේ දළවල ලේයර් ටික සිලෙක්ට් කරලා මේ විදිහට ලේයර් බොක්ස් එකේ යටින් තියෙන ගෲප් අයිකන් එක ක්ලික් කරලා තනි ගෲප් එකක් විදිහට හදා ගන්නවා. ඊළඟට ඇඩ්ජස්ට්මන්ට් ලේයර් අයිකන් එක ක්ලික් කරලා hue and saturation එකට යනවා. ඉතින් මේ බොක්ස් එකේ යටින් තියෙන ඇඩ්ජස්ට්මන්ට් affect all ලේයර් එක ක්ලික් කරලා hue එකෙන් මේ විදිහට කලර් එක චේන්ජ් කරගන්නවා. ඊට පස්සේ සැචුරේෂන් එකත් මේ විදිහට වැඩි කරගන්නවා. ඊළඟට මේ ඇතාගේ ලයිටින් කලර් එක හදාගන්න ඕනේ. ඉතින් මම මේ විදිහට ඇතාගේ ලේයර් එක සිලෙක්ට් කරලා ලේයර් බොක්ස් එකේ යටින් තියෙන වික්ටර් මාස්ක් එක ක්ලික් කරගන්නවා. ඊට පස්සේ මේ ලේයර් එකේ ක්‍රියේට් වුණු මාස්ක් එක සිලෙක්ට් කරලා කන්ට්‍රෝල් එකයි I එකයි ප්‍රෙස් කරනවා. එතකොට මේ හදාගත්ත ඇතාගේ ලේයර් එක හයිඩ් වෙලා යටින් තියෙන මේන් ලේයර් එක view වෙනවා. ඊළඟට අපි බ්‍රෂ් ටූල් එක සිලෙක්ට් කරලා සයිස් එක මේ විදිහට හදාගෙන කලර් එක white සිලෙක්ට් කරගන්නවා. ඊට පස්සේ මේ විදිහට ඇතාගේ ලයිටින් වෙන තැන් ටික හරියට ඇඳ ගන්නවා. ඊළඟට ඇතාගේ දළවල දිස්නය වදින විදිහට ලයිටින් හදාගන්න ඕනේ. ඉතින් අපි මේ ඇතාගේ දළවල කලර් එක චේන්ජ් කරපු hue and saturation layer එක සිලෙක්ට් කරලා control එකයි J එකයි ප්‍රෙස් කරනවා. මේ ක්‍රියේට් වන layer එක සිලෙක්ට් කරගෙන මේ විදිහට ඇතාගේ layer එක උඩට ඇදගෙන එනවා. ඊට පස්සේ layer එකේ color adjustment icon එක ක්ලික් කරලා යටින් තියෙන adjustment affect all layer එක ක්ලික් කරනවා. saturation එකෙන් අවශ්‍ය විදිහට color එක හදා ගන්නවා. ඊට පස්සේ ලේයර් එකේ මාස් එක ක්ලික් කරලා කන්ට්‍රෝල් එකයි I එකයි ප්‍රෙස් කරනවා. ඊළඟට කලර් එක white සිලෙක්ට් කරලා බ්‍රෂ් ටූල් එක සිලෙක්ට් කරගන්නවා. ඊට පස්සේ බ්‍රෂ් සයිස් එක හදාගෙන ඇතාගේ ලයිටින් වෙන්න ඕන තැන් මේ විදිහට ඇඳ ගන්නවා. ඊළඟට මේකට ගෝල්ඩ් ස්පාර්ක්ලි එකක් ඇඩ් කරගන්න ෆයිල් වලට ගිහින් ඕපන් එකට යනවා. ගෝල්ඩ් ස්පාර්ක්ලි එකක් ඔයාලට ඉන්ටර්නෙට් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඉතින් මේ විදිහට ගෝල්ඩ් ස්පාර්ක්ලි ඉමේජ් එක ඕපන් කරගන්නවා. ඊට පස්සේ අපි මේක මාක් යූ ටූල් එකෙන් සිලෙක්ට් කරගෙන මේ විදිහට ඉමේජ් එක කොපි කරගන්නවා. ලේයර් එක උඩටම සිලෙක්ට් කරගෙන මේ විදිහට ඇඩ්ජස්ට් කරගන්නවා. ඊළඟට ලේයර් බොක්ස් එකේ උඩින් තියෙන බ්ලෙන්ඩින් මෝඩ් එක ක්ලික් කරලා ස්කින් එක තෝරලා චේන්ජ් කරගන්නවා. ඉමේජ් එකට අවශ්‍ය විදිහට ඇඩ්ජස්ට් කරලා ලේයර් බොක්ස් එකේ යටින් තියෙන ඇඩ් මාස්ක් අයිකන් එක ක්ලික් කරලා කන්ට්‍රෝල් එකයි I එකයි ප්‍රෙස් කරනවා. ඊට පස්සේ බ්‍රෂ් ටූල් එක සිලෙක්ට් කරලා කලර් එකට white ඇඩ් කරගෙන මේ විදිහට ඇද්දල වටේට ඇඳ ගන්නවා. මේ විදිහට ඔයාලටත් මේ වගේ ලස්සන ආර්ට් වර්ක් එකක් හදාගන්න පුළුවන්. ඉතින් යාළුවනේ ඔයාලා ඉගෙන ගත්ත මේ ආර්ට් වර්ක් එක හදාගන්න විදිය. මේ දේ ගැන මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් පහලින් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම ඔයාලට තවත් දේවල් දැනගන්න මතක ඇතුවම කසුම් බ්ලොග් YouTube channel එක subscribe කරලා bell icon එක click කරන්න. ඉතින් යාළුවනේ අදට මම සමු ගන්නවා අලුත් දෙයක් අරගෙන තවත් දවසක අපි මුණ ගැසෙමු.